Hello my dear students. Today we are going to learn the pie chart. අපි අද ඉගෙන ගන්න යන්නේ pie chart එක. Right. Okay. Let's move to the pie chart. This is 2024 O level paper. මේ තියෙන 2024 O level paper එකට ආපු pie chart එක. හරි. අපි කලින් ඉගෙන ගත්ත bar chart එක. දැන් ඉගෙන ගන්න යන්නේ pie chart එක. එහෙම නැත්නම් වට ප්‍රස්ථාරය. හරි. bar graph එකේ වගේම තමයි pie chart එක. නමුත් මේකේ පොඩි වෙනස්කම් තියෙනවා. There are some differences. හරි. bar chart එක අපි විස්තර කරනකොට පළවෙනි වාක්‍යයේ ප්‍රශ්නෙම අපි කඩලා පළවෙනි වාක්‍යය හදාගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් විස්තර කරා x අක්ෂය සහ y අක්ෂය. ඊට පස්සේ අපි විස්තර කරා වැඩිම අඩුම සමාන වඩා වැඩි සහ වඩා අඩු. ඊට පස්සේ conclusion එකක් ගත්තා. Likewise, ඒ වගේම අපි now we have to write the pie chart according to that same structure. ඒ විදිහටම තමයි අපි pie chart එකක් ගොඩනගා ගන්නෙ. ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නයෙම තියෙන වාක්‍ය අපි හදා ගන්න ඕනේ. ප්‍රශ්නයෙම වාක්‍ය කොටසක් අපි කඩලා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේකේ x අක්ෂය සහ y අක්ෂය කියලා එකක් නැහැනේ. ඒ නිසා අපි මෙයාගේ තියෙන ටික විස්තර කරනවා. What are the things in this pie chart? මොනවාද මෙයාගේ මේ වට ප්‍රස්ථාරයේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් වැඩිම අඩුම සමාන වඩා වැඩි වඩා අඩු right ඔන්න ඔය කරුණු ටික කියලා ඉවරලා අපිට අවසානයේ conclusion එකකට එන්න පුළුවන් right okay ready shall we write the pie chart okay let's move to the pie chart. The following pie chart shows the future plans of 100 students of grade 11 students in King's College Kalutara right දැන් මේ වාක්‍ය අපිට මෙහෙමම ගන්න පුළුවන්. කොහොමද? The following pie chart නෙමෙයි following වෙනුවට we can write above the above pie chart. ඉහත pie chart එක පෙන්වන්නේ right? The above pie chart shows the future plans of 100 students of grade 11 students in King's College Kalutara right ඔය වාක්‍ය ඔහොමම ගන්න පුළුවන් ඔයාලට පළවෙනි වාක්‍ය විදිහට හරිද ඊට පස්සේ අපි දැන් මේක ලියනකොට පැරග්‍රාෆ් 3කින් ලියන්නත් ඕනේ පළවෙනි එක ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට මේ වාක්‍යයත් එක්ක තව එකක් ලියන මොනවද මේ තියෙන්නේ කියලා ඊට පස්සේ දෙවෙනි ඡේදයට අපි එන්න ඕනේ බොඩි පාර්ට් එකට අර වැඩිම අඩුම කොටස් ටික ලියවි අන්න ඒ ටික right ඊට පස්සේ අවසානයේදී අපි ලියනවා conclusion එක හරි අපි යමු ලියන්න first sentence is okay පළවෙනි sentence එක හරි ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් this pie chart shows මේ pie chart එකෙන් පෙන්වන්නේ මොනවද the grade 11 students so the future plans of grade 11 students in King's College Kalutara අපිට දෙවෙනි වාක්‍ය ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙන් කඩලා කොහොමද the future plans of 100 students ඕනනම් එකක් ගන්න පුළුවන් of grade 11 students in King's College Kalutara හරි දෙවෙනි වාක්‍ය the second sentence we can write like this අපි දෙවෙනි එකෙන් විස්තර කරනවා මේකේ තියෙන්නේ මොනවද කියලා right there are 5 choices මේකේ choices පහක් තියෙනවා they are entering state universities entering private institutions following vocational courses engaging in self-employment and going abroad for employment මේවා තමයි මේකේ දීලා තියෙන ළමයි කරන්න කැමති දේවල් එයාලගේ future plans මෙන්න මේ ටික තමයි කියලා කියන්න පුළුවන් වුණ දෙවෙනි වාක්‍යය right now we can move to the second paragraph අපි යනවා දෙවෙනි paragraph එකට right ඔන්න මම කියනවා වැඩිම අඩුම සමාන වඩා වැඩි සහ වඩා අඩු වැඩිම කියන්නේ කොහොමද හරි මෙන්න මේ කොටසනේ this chart shows the highest percentage නේ percentage තමයි අපි දැන් පාවිච්චි කරන වචනේ percentage what is the word percentage right එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් many of the students like කියලා එහෙම ගන්නත් පුළුවන් but the most suitable phrase is word is percentage right okay highest percentage shows for entering
state universities. එහෙම නැත්නම් කියන්න පුළුවන් most of the students like entering state universities. ඊට පස්සේ කියන්න පුළුවන් වැඩිම කියවනේ අපි දැන් most කියන වචනේ දාලා අපි ගත්තා most of the students like to like entering state universities. හරි. ඊට පස්සේ අඩුම එක අපි කියනවා 6%. so හරි. පළවෙනි වාක්‍යය ඊට පස්සේ අපිට තව වාක්‍යයක් ඕනම් ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. The percentage is 45. අපිට ගාණ කියන්නත් පුළුවන් තව ටිකක් වැඩියෙන් එකතු කරගන්න. right. දැන් මම යනවා අඩුම එකට. right. අඩුම එක මොකද්ද? 6%. What is that? Here. Going abroad for employment. නේ? අඩුම එක ඒක. ඊට පස්සේ අපි කියන the least number of students going abroad for employment. ළමයි මෙච්චර ප්‍රමාණයක් කැමති වෙනවා going abroad, right? The percentage 6 කියලා ගන්න පුළුවන්. හරිනේ? right. ඊට පස්සේ වැඩිම කිව්වා අඩුම කිව්වා. දැන් අපි කියන සමාන. right. Can we see? Yes, there are two නේ. දෙකක් තියෙනවා මෙතන සමානව තියෙන දෙකක් මොනවාද? බලමු here. This one is for following vocational courses and this is for engaging in self-employment. හරි. අපි යමු මේ දෙක ලියන්න. Equal number of students chose following vocational courses and engaging in self-employment. The percentage is 13. Percentage is 13. සමාන ප්‍රමාණයක් මේවට තමයි කැමති. ඒකේ නම්බර් එක මෙන්න මේකයි. ඒකේ percentage එක මෙන්න මේ ගානයි කියලා කියන්න පුළුවන්. හරි. මම දැන් කියවනේ වැඩිම අඩුම සමාන. දැන් අපි යනවා වඩා වැඩි කියන එක. right? More than. අපි මේ දෙන්නෙක්ව සසඳුම බලන්න හරි. මෙන්න මේ දෙන්න ගමු 6% and 13%. right? 6 කියන්නේ කවුද? Going abroad for employment. 13 කියන්නේ කවුද? මේ දෙන්නගේ එකිනෙක ගමු අපි. right? Engaging in self employment. right? අපි අර වඩා වැඩි එක කියනකොට මම කලිනුත් කතා කරා වඩා වැඩි මොකක් හරි දෙයක් අපි වැඩි එක කියන්න යනවා නම් වැඩි එක මුලින් කියන්න ඕනේ. right? අඩු එක ගැන කතා කරනවා නම් අඩු එක මුලින් කියන්න ඕනේ. හරි. අපි දැන් කියන්නේ මේ වඩා වැඩි කියන එකනේ. එහෙනම් වැඩි එක කෙනාගෙන මුලින් කියන්න ඕනේ. right? Engaging in self-employment is more than කවුද? Going abroad for employment. Once again, engaging in self-employment is more than going abroad for employment. හරිනේ? වැඩි එක ගැන කියනකොට වැඩි එක මුලින් කියන්න. right? අපි යනවා දැන් අඩු එක ගැන කතා කරන්න. වඩා අඩු. less than. The word is less than. අපි දෙන්නෙක් ගමු. මේ දෙන්න ගමු. right. okay. 13 and 23%. හරි. 13 කියන්නේ this one following vocational courses and this one entering private institutions. right. දැන් මම කියන්න ඕනේ වඩා අඩු එකනේ. so that we have to choose this one. what is that? Following vocational course is less than which one? Entering private institutions. Once again, following vocational course is less than entering private institutions. right? මෙයාට වඩා මෙයා අඩුයි කියනකොට අඩුයි කියනගෙන මුලින් කියනවා. right? okay. වැඩිම කිව්වා අඩුම සමාන වඩා වැඩි වඩා අඩු. ඔන්න වාක්‍ය පහම හරි. we wrote the 5 sentences. They are very important. Then you can earn marks. මේවෙන් ලකුණු ගන්න පුළුවන් ඔයාලට. We are moving to the third paragraph. අපි දැන් යන්නේ තුන්වෙනි paragraph එකට. අවසාන paragraph එකට. conclusion එක ලියන්න. What is the conclusion? මොකද්ද මේකේ අවසානයේ? අවසානයේ අපිට කියන්න පුළුවන් මේ pie chart එකේ මේ විද්‍යාලයේ ළමයිගේ future plans ගොඩක් තියෙනවා. තව ඕනේ නම් ඔයාලට ලියන්න පුළුවන්. වැඩිපුරම ළමයි ප්‍රමාණයක් කැමති මෙන්න මේකට කියලා. right. According to the pie chart, we can say that අපිට කියන්න පුළුවන් there are many future plans of
grade 11 students in King's College, Kalutara. Moreover, many students like entering state universities. හරි. මේ විදිහට ලිව්වොත් ඔයාලට pie chart එකට අදාළ ලකුණු ප්‍රමාණය ලේසියෙන්ම ගන්න පුළුවන්. bar chart එක වගේම තමයි pie chart එක. ඒ නිසා මේ විදිහට පුරුදු වුණොත් එහෙම ලකුණු ලේසියෙන්ම අරගන්න පුළුවන්. right?